අද ප්‍රබුද්ධ ලේඛකයෝ සමාජය තුළින් ගිලිහිමින් පවතින යුගයක්. ඉතින් ඒ වගේ අවස්ථාවක සුප්‍රසිද්ධ නොවුනත් කුප්‍රකට චරිතයක් සමග කතා බහ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විහෙන් දින්හස් බාලසූරිය මේ වෙද්දී 8 වසර ඉගෙනම ලබන්නේ. ඉතින් මේ අපේ පුංචි පුතා තුල තියෙන සුවිශේෂ හැකියාවන් රාශියක් අද මේ වැඩසටහනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මීට මාස කිහිපයකට ඉහතදී දැන් වයස අවුරුදු 13ක් වගේ නේද? ඔව්. වයස අවුරුදු 13ක පුතෙක් ඉතාමත්ම කම්මැලිකමකින් තොරව රුචිකත්වය වැඩි කරන ලස්සන කෘතියක් නිර්මාණය කරනවා. මගේ ලෝකේ හපන්කම්. අපි පුංචි පුතාගෙන් අහලා බලමු මගේ ලෝකේ හපන්කම් කෘතිය රචනා කරන්න පාදක උනේ කුමක්ද කියන එක. ඇත්තටම අද සමාජයේ දරුවන්ට කෙලිලොල් මටසිරුටු ඒ ළමා ලෝකය ක්‍රමයෙන් අහිමි වෙමින් පවතිනවා. ඉතින් ඒකට පිළියමක් වැඩිහිටියන්ගෙන් ඉල්ලමින් මම මේ මගේ ලෝකේ හපන්කම් කියන කෘතිය සමාජයට කලෙලි දැක්වුවා. දැන් මේ පොතේ ඇතුළාන්තය තමයි මේ කියවන්නාට සූක්ෂමව අවබෝධ වෙනවා මේකේ මුලින් ඉන්නේ නිදහස් ජීවිතයක් ගත කරන සෙල්ලක්කාර චරිතයක්. එතකොට මේ සෙල්ලක්කාර චරිතය ක්‍රමයෙන් මේ ළමයා සෙල්ලම් කරනවා ඇලදොලේ නානවා. මේක ක්‍රමයෙන් අඩු වෙලා මේ ළමයා ගෙදරට කොටු වෙනවා. ගෙදරට පමණක් නෙමෙයි අධ්‍යාපනයෙන්ද මේ ළමයාට පෙස දෙකක් ඇති වෙනවා. දැන් අපි නිදහස් අධ්‍යාපනය කියලා අපි ඒකල හැදෙන්නේ එකමාරට ඉස්කෝලේ ඇවිල්ලා ගෙදර වැඩ කරලා එතනින් එහාට අපි දවසම ෆ්‍රී. නමුත් දැන් මේක තවත් වෙනස් වෙලා ලබන අවුරුද්දේ සිට දෙකට ඇරෙන්නේ. එතකොට දුර පාසල් වල ඉඳන් අධ්‍යාපනය ලබන ළමයි ගෙදරට එද්දි 4 විතර මොකද මාත් එක අත්ින්දා. දැන් මම උදේ හැමදාම 4:00ට නැගිට්ටා. ඊට පස්සේ අපේ බස් එක ස්කූල් බස් එකේ එන්නේ 6ට. පස්සේ 1:00ට ඇරුණාට පස්සේ මම ගෙදරට එද්දි 3:15 වෙනවා. ඊට පස්සේ ඇඳුම් ඇඳගෙන සාමාන්‍ය දිනදා වැඩ කටයුතු ටික කරගත්තට පස්සේ වෙලාව 6:07 විතර වෙනවා. පස්සේ මම මොකද කරන්නේ? වෙලේ රැට කාලා එහෙම්මම නිදා ගන්නවා. කාලයක් මගේ අර ළමාගා කාලේ තිබ්බේ නැහැ. මොකද මං ගෙදරට එන්නම යනවා පැය එකමාරක් දෙකක්. මං 2 වෙද්දි ඉස්කෝලේට එනවා. ඊට පස්සේ මං ඒ වැඩ ටික කරගත්තට පස්සේ 3 විතර වුණාට පස්සේ මට එතන ඉඳන් පොඩි ෆ්‍රී කාලයක් හම්බ වෙනවා. දැන් ලබන අවුරුද්දේ ඒක තවත් කෙටි වෙනවා. මට 2:00 විතරයි මං ගෙදර එද්දි දුර පාසල් වල ඉන්න මගේම යාළුවෝ එළියන් ගෙදරට එද්දි 4වත් 5වත් වෙයි. ඉතින් ඔන්න ඕක තමයි උතන තියෙන ප්‍රශ්නේ. ඒ වගේම දැන් ඔය අතර වාරේ අපිට තියෙන අතිරේක පන්ති සහ ඒ වගේ දේවලුත් තියෙද්දි ඕක තවත් අපේ ළමා කාලයෙන් තමයි ඕක අඩු වෙන්නේ. එතකොට කිසිම දෙයක් වෙන්නේ අපි උගතුන් එයි. නමුත් අපිට අහිමි වෙන එකම දේ අර ළමා කාලය. මම මේ පොතෙන් ඉල්ලලා තියෙන්නේ අපිට පාරක බහැලා යන්න පුළුවන් සමාජ පරිසරයක් තහ 80 90 දශකයේ තිබ්බ ළමා කාලේ නැවත අරන් දෙන්න කියලා අපි වැඩිහිටියන්ගෙන් ඉල්ලලා තියෙනවා මේ පොතෙන්. ඔව් බොහොම හොඳ අදහසක් විශේෂයෙන්ම සමාජයට ගම්ම්‍ය කරන්න පුළුවන් වෙනවා පුංචි පුතාට ලියපු පොතත් එක්ක. ඉතින් ඒ වගේම අපි දන්නවා ඔබ මේ වෙද්දි පාසල් වලට ගිහිල්ලා පුංචි දේශකෙක් වශයෙන් සුප්‍රසිද්ධ දේශකෙක් විදිහට මේ අධ්‍යාපනයේ තුල වැජබෙන පුද්ගලයෙක්. කොහොමද මේ ආభాෂය ඔබට එන්නේ? ඇත්තටම මගේ සීයා තමයි අත්තනායකින් මෙහෙරත් කියන්නේ. ගොඩක් අය කියනවා මම ඔහුගේම කොපියක් කියලා. ඒක ඇත්ත සමන් ෆේස් කට් එක එහෙම තියෙනවා. ඇත්තටම මම මෙතන ඉන්නේ සීයායි තාත්තයි හින්දා තමයි. මොකද කිව්වොත් අපේ තාත්තත් සීයාත් එක්ක තමයි වැඩසටහන් එකට කරේ. ඊළඟට අපේ තාත්තයි සීයයි දෙන්නත් එක්ක ඉද්දි මට නිකම්ම ඒ අර දැනුම කියන දේ ආවා.
සීයා හැමදාම නිදා ගන්න කලින් ජාතක කතා කියලා දෙනවා. තාත්තා ප්‍රබන්ධ කතා. එතකොට අර නිකම්ම දැනුම එනවනේ. ඊට පස්සේ පොතපතෙන් දැනුම ලබා ගන්නවා. සාහිත්‍ය දරයන් දෙදෙනෙක්ම ඉඳද්දි මට සාහිත්‍ය ඉගෙන ගන්න තවත් ලේසි වුණා. නමුත් දැන් මට සාහිත්‍ය ඉගෙන ගන්න ඉන්නේ එක්කෙනයි. ඒ අපේ තාත්තා. තාත්තා නැති කලක මට සාහිත්‍ය ඉගෙන ගන්න කෙනෙක් නැහැ. හැබැයි සීයා මෙලොවින් යන්න කලින් ඔහුගේ දැනුමෙන් ටිකක් මට දීලා ගියා. ඒ දැනුමෙන් ටිකක් මම ඔබටත් දෙනවා. ඇත්තටම කිව්වොත් මම අද මේ තැන ඉන්නේ ඔය බලවේග දෙක හින්දා තමයි. මට පුංචි ජන කවියක් මතක් වෙනවා. අපච්චි අපේ ගේ ළඟ කිතුල වගේ, අපේ අම්මා ඒ කිතුලේ පැණි වාගේ, අපේ අක්කා ඒ කිතුලේ මල වාගේ, පර අම්මා මා උස්සා කොළ වාගේ. තාත්තා කෙනෙක්ගේ සෙනෙහස කොහොමද ඔය පුංචි වයසට ලොකුවට දැනෙනවද? ඒක කොහොමද අපිට විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ? ඔයා ගොඩක් හොඳ කතාවක් සහ කවියක් කිව්වේ. මේ කවිය සාහිත්‍යයේ තියෙන හොඳ කවියක්. නමුත් මේ කවියේ අර්ථය සමහරුත් දන්නේ නැහැ. අප්පච්චි අපේ ගේ දුර කිතුල වගේ. ඒ කාලේ තාත්තලා දැන් කාලෙත් ඒ කාලේ තාත්තලා තමයි ගෙදර මූල්‍ය බැංකුව. ගෙදරට බත සපයන්නේ තාත්තා. බත ගෙනල්ලා බත උයන්නේ අම්මා. තාත්තා ලබා දෙන වියදම සංස්කරණය කරන්නේ අම්මා. එතකොට තාත්තා කියන්නේත් අම්මගේම කොටසක් තමයි. අම්මා කියන්නේ තාත්තගේම කොටසක්. ඒ කාලේ තාත්තලා බිම නිදාගත්තේ මුළු ගෙදරටම ආරක්ෂාව. තාත්තා කියන්නේ ගෙදරට ආරක්ෂකෙක් වගේම ගෙදරට කෑම සහ බත සපයන එකම එක්කෙනා. අපේ අම්මා ඒ කිතුලේ මල වාගේ. අර මං කිව්වනේ අපි දැන් තාත්තා ගෙදරට කන්න බොන්න ගෙනාවට පස්සේ ඒ කෑම බීම ටික ගෙන අපිට හදලා දෙන්නේ අම්මා. ඒ දෙන්නම ඉන්න ඕන. හැබැයි දුකට කරුණක් වෙන්නේ ඔය කාර්යයන් දෙකම සමහර වෙලාවට තාත්තලාට කරන්න වෙනවා. සමහර වෙලාවට ඔහුගේ බිරිඳ නොමැති තාත්තලාට ඔය කාර්යයන් දෙකම කරන්න වෙනවා. තාත්තලා නොමැති බිරිඳෑවරුන්ටත් ඔය කාර්යයන් කරන්න වෙනවා. ඉතින් ඒ අය ගොඩාක් වෙහෙසක් දරනවා. ඒ වගේම අපේ අක්කා ඒ කිතුලේ මල වාගේ. ඒකට අක්කක් පැත්තෙන් සම්බන්ධ වෙනවා. පරම්මා මා උස්සා කොළ වාගේ. දැන් ඔය කවියත් එක්ක අපේ පවුලේ තියෙන ශක්තිමත්භාවය තවත් වැඩි වෙනවා. ඔන්න ඕක තමයි අර දෙමෝපියන්ගේ සහ මව්පියන්ගේ තියෙන අගය ගැන කියන්න තියෙන සාහිත්‍යයේ තියෙන හොඳම කවිය. සමහර වෙලාවට මම දැකලා තියෙනවා ඔය අම්මෙක්ගේ කාර්යයන් ටිකයි තාත්තෙක්ගේ කාර්යයන් ටිකයි දෙකම එක්කෙනෙක් කරන අවස්ථාවල්. සමහර බිරින්දෑවරු ඉන්නව සැමියා නැති වෙලා. එයා දරුවන්ට තාත්තෙක් වෙනවා සහ අම්මෙක් වෙනවා. ඉතින් ඒ තවත් උතු. ඇත්තටම අම්මෙක් තාත්තෙක් වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. එහෙම කියලා හැම එක්කෙනෙක්ටම අපි අම්මා තාත්තා කියන්න යන්නේ නැහැ. අද රටේ ළමයි ඉබාගාතයට හදලා වෙල්යායවල වල දාලා තියෙන ආකාරවල අපිට ඕන තරම් ප්‍රවෘත්ති වලින් හොයා ගන්න පුළුවන්. ඉතින් ඒ කාලේ අම්මලා කොච්චර හොඳයිද කියලා අපිට තේරෙනවා. දැන් කාලේ සමහර මව්වරුන් ඉන්නවා ඉබාගාතයට අර මං කිව්වා වගේ ළමයි හදලා වෙල් වල දාලා යනවා. ඇත්තට මේක හේතුව මන් දන්නේ මේ සමාජයේ ඇත්තෙන්ම දැන් පිරිහිමින් පවතිනවා. මේක හදන්නත් අමාරු තත්ත්වයක තමයි තියෙන්නේ. එතකොට මේ සමාජ ක්‍රමය ගැන ඇත්තටම අපේ පුංචි පුතා හොඳ උපහැරණ සහිතව කරුණු කාරණා ඉදිරිපත් කළා ජනගත කරන්නට අපිට. අපි ඉතින් විශේෂයෙන්ම හැමදාම වගේ සුවිශේෂ පුද්ගලයෝ මේ වැඩසටහන සදා සහභාගී කරගන්නවා. ඒ නිසාම තමයි අද අපි බිහෙන් දිනහස් පුංචි පුතා සුවිශේෂ පුද්ගලයෙක් විදිහට මේ වැඩසටහනට අනුගත කරන්න අපේ නිෂ්පාදක මණ්ඩලය කටයුතු කළේ. ඉතින් පුතේ තව අපිට වෙලාව තියෙන නිසා මම තව පුංචි ප්‍රශ්නයක් අහන්න කටයුතු කරනවා. පුතා දැන් සාමාන්‍යයෙන් රූපවාහිනිය ඒ වගේම දැන් විශේෂයෙන්ම ප්‍රචලිත මාධ්‍ය තමයි ජංගම දුරකථනය. මේවා ගැන ඔබගේ තියෙන අදහස මොකක්ද? අපි ගත්තොත් ජංගම දුරකථනය කියන්නේ මූල්‍යමය වශයෙන් ලොකු ඒකකයක්.
ජංගම දුරකථනයකින් අපිට ඉගෙන ගන්න පුළුවන්, ඇති වෙන්නත් පුළුවන්, නැසෙන්නත් පුළුවන්. ඒ දෙකම තියෙන දෙයක්. හොඳ දෙයකට පාවිච්චි කරොත් අපිට ඉදිරියටම යන්න පුළුවන්. සමහර දේවල් දින අපිට ජංගම දුරකථනයෙන් ඕනෑ තරම් රැකියා කරන්න පුළුවන්. ගෙදර ඉඳන් ඔන්ලයින් බිස්නස් අපිට ඕනෑ තරම් රැකියා කරන්න පුළුවන්. ඒ වගේම ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. ඕක භාවිතා කරලා අපිට අර කිව්වා වගේ නැසෙන්නත් පුළුවන්. ඕක හරි විදිහට පාවිච්චි කරන එක අපේ අතේ තියෙන්නේ. අපි දැනගන්න ඕන ජංගම දුරකථනයේ ප්‍රයෝජනයක් ගන්නවද නැත්නම් ජංගම දුරකථනයේ අවභාවිතා කරලා අපි ජීවිතේ නාස්ති කරගන්නවද කියන එක. ඉතින් ජංගම දුරකථනය හොඳ දෙයකට පාවිච්චි කරොත් අපිට පුළුවන් ඒ ජංගම දුරකථනය හරහා විශාල දැනුමක් ලබා ගන්න. අපි උදාහරණයක් විදිහට ගත්තොත් 550 ජාතක පොතම ජංගම දුරකථනයේ තියෙනවා. ත්‍රිපිටකය ඕක හොඳ විදිහකට පාවිච්චි කරොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. ඒකේ අර බං කිව්වාගේ පැති දෙකක් තමයි තියෙන්නේ. ඒ වගේම දැන් අපි දන්නා ඊ타මත්ම ලයාන්විත හඬ පෞරුෂයක් තිබ්බ දොරමඩලාව සුදම් සභාව වගේ විද්‍යුත් මාධ්‍ය තුලින් අපේ ජනතාවට හඬ අවදි කරපු ඊ타මත්ම සුන්දර චරිතයක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු සිංහල අධ්‍යයන අංශයේ අංශාධිපති තුමන් අත්තනායකම් හේරත් මැතිතුමා. ඔහුත් මේ වෙලාවේ ඊ타මත්ම ආදරෙන් මතක් කරනවා. මම හිතන්නේ දැන් එතුමා අපෙන් සඳහටම සමු අරගෙන මේ වෙද්දි මාස 6කට විතර ආසන්න කාලයක්. ඉතින් පුතේ මේ සීයාගේ ආభాෂය ඔයා ජීවිතේට කොහොමද උකහා ගත්තේ? සීයාගෙන් මොන දේවල්ද ලැබුණේ? ඇත්තටම අපේ සීයා ජීවිතුන් අතර ඉදිරියට කියූප එකම දෙයක් තමයි අත්තනායකෙන් හේරත්ගෙන් පස්සේ ගෙනියනවා නම් ගෙනියන්නේ මං විතරයි කිව්වා. ඒ ශෛලිය. ඔව්. ඉතින් ඒක ඉෂ්ට කරන්නත් එපා නේද? ඉතින් අපේ සීයා හරිම ආදරේ අපේ තාත්තටයි දෙන්නටම හරිම ආදරේ. ඔව් ඇත්තටම අපේ සීයා කියන්නේ ජාතක පොත සිංහල බසට හරවපු එකම ගුරුවරයා. ඒ වගේම ඔහු ජාතක පොත කොච්චර සරල කරනවද කියනවා නම් පාලි භාෂාවෙන් තියෙන ජාතක පොත සිංහලයට ඔහු හරවනවා. ඇත්තට මේක ගොඩක් අති විශිෂ්ට මේකක්. මටත් ගොඩක් සතුටුයි. සීයා ඉතින් අද හිටියනම් ඇත්තටම ගොඩක් හොඳයි. ඉතින් රටටත් හොඳයි මටත් හොඳයි. අපේ මුළු ලංකාවටම හොඳයි. ඉතින් සීයා හැමෝටම ආදරේ කරා. එයාට පිටායේ පවුලේ කියලා එකක් නැහැ. සේරම අපේ. එයාට සේරම අපේ අය. මුළු ලංකාවම එයාගේ. ඉතින් එයාට පිට රටවල් වලට ගොඩාක් කතා කරා. ඊට පස්සේ සීයා කිව්වා මං ඉපදුනේ මේ රටේ නම් මං කවදා හරි අන්තිම හුස්ම හෙලන්නේත් මේ රටේමයි. අපේ සීයා කියන රටේ තියෙන දේශාභිමානය හැඟීම තිබ්බා. දැන් සාමාන්‍යයෙන් අපේ ලංකාවේ මිනිස්සෙක්ට රට යන chance එකක් හම්බුනහම පවුල පිටින් අපි සාමාන්‍යයෙන් යනවනේ. නමුත් එහෙම නොගිය එකම මිනිස්සයා දැන් ඉන්න අපේ සීයා කියලා මං හිතනවා. මම පුංචි බාධා කිරීමක් කරනවා. ඇත්තටම අපි දන්නවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමන් සෑම වැඩසටහනක් සඳහාම සහභාගී වෙනකොට ඔහුගේ දේශනා ශෛලිය තුල තිබ්බ බොහොම සුවිශේෂී ලක්ෂණයක් තමයි අපේ ප්‍රේක්ෂකයෝ බොහෝ විට දන්න දෙයක්. ජාතක කතාවක් අනිවාර්යෙන්ම ඔහුගේ දේශනයේ අතරතුරට අනිවාර්යෙන්ම ඔබවන්න ඔහුට අමුතුම හැකියාවක් තිබ්බා. ඒකට අපි මම බලාපොරොත්තු වෙන අපේ පුංචි පුතාටත් ඒ වගේ හැකියාවක් තියෙනවා කියන එක. ඉතින් මම පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. අපි බලන් ඉන්න ඔයාගේ වයසේ අය බලන් ඉන්නා මේ වැඩසටහන, වැඩිහිටියෝ බලන් ඉන්නා ඒ සියලු දෙනාටම ඔබට අනන්‍ය ශෛලියකින් පුංචි ජාතක කතාවක් කියන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු දෙයක්. අනිවාර්යයෙන් ජාතක කතාවක් කියන්නේ බුදුරජාණන් වහන්සේ පැවසුවා අපිට හැදෙන්න. ඉතින් ජාතක කතාවක් ගැන ගත්තොත් ඕනෑ තරම් ජාතක කතා තියෙනවා. සමහර ඒවා හරි දිගයි, සමහර ඒවා හරි කෙටි. මම මේ වෙලාවේ හැබැයි තෝරගන්නේ කෙටි එකක්. අපි ඊළඟ වැඩසටහනකදී හොඳ උම්මග්ග ජාතක කතාව වගේ දිග ජාතක කතාවක් විග්‍රහයක් දක්වමු. දැන් කාල වේලාවත් අවසන් නැ හින්දා මම චූටි ජාතක කතාවක් කියන්නම්.
මේ ජාතක කතාවේ නම තමයි අභින්න ජාතකය. අභින්න ජාතකයේ ඉන්නේ යටගිය දවස බරණැස් නුවර ඉන්නවා බ්‍රහ්මදත්ත රජුගේ මගුල්ලතා. මේ මගුල්ලතාත් එක්ක හරිම යාළුවෙක් ඉන්න මේ යාළුවා හරි අමුතු යාළුවෙක්. චූටි බඩු පැටියෙක් තමයි මේ මගුල්ලතාගේ යාළුවා. මේ දෙන්න හරිම එකතුයි. ඔන්න දැන් මේ බඩු පැටියා මේ මගුල්ලතාගේ කර උඩ නගිනවා ඒව මේව කරනවා මේ දෙන්න හරිම සෙල්ලම් කරමින් සතුටින් ජීවත් වුණා. ඇත්කව්වා හිතනවා මේ බල්ලා හින්දා මගුල්ලතාට මොකක් හරි ලෙඩක් හරි බෝ වුණොත් කියලා රජතුමාට දන්වනවා මේ මෙහෙම මගුල්ලතත් එක්ක නිතරම බල්ලෙක් ඉන්නවා මේ බල්ලව අයින් කරලා දෙන්න කියලා. ඔන්න රජතුමා ඊට පස්සේ කරන්නේ රාජපුරුෂය ලව්ව මේ බල්ලා ඈත ප්‍රදේශයකට ගෙනihin දානවා. ටික දවසක් යද්දී මේ ඇතා කන්නේ බොන්නේ කිසිම දෙයක් කරන්නේ නැහැ. ඔහේ කල්පනා කරගෙන බලාගෙන ඉන්නවා. මුළු ලෝකෙම වෙද මහත්තුරු ගෙන්වත් ඔවුන් කියන්නේ මේ ඇතාට කිසිම ලෙඩක් නැහැ. දැන් රජුරෝ මුළු ලෝකෙම වෙද මහත්තුරු ගෙන්වත් කිසිම ලෙඩක් නැහැ කියලා තමයි ඔවුන් කියන්නේ. රජුරෝ අමාත්‍ය මණ්ඩලයේ කැඳවලා මේකට තීරණය ගනිමින් ඉද්දී ඒක ඇමති කෙනෙක් අහනවා රජතුමනි ඇතා ඔහොම කන්නේ බොන්නේ නැතුව ගියේ කවදායිදන්ද? ඊට පස්සේ රජතුමා කියනවා මෙහෙම ඇතත් එක්ක නිතරම ළඟින් හිටියා බල්ලෙක් මේ බල්ලා ගෙනihin දැම්ම දවසේ ඉඳන් මේ ඇතා කන්නේ බොන්නේ නැහැ. පස්සේ කියනවා මේ ඇතාට තියෙන්නේ ලෙඩක් නෙමෙයි මේ ඇතාට අර බල්ලා නැති දුකට තමයි ඔය කන්නේ බොන්නේ නැත්තේ. වහා මේ බල්ලා ඉන්න තැනකින් ගේන්න. ඔන්න රාජපුරුෂය යද්දි මේ බල්ලා දුර්වලයි. මේ බල්ලා කන්නේ බොන්නේ නැතුව ඉඳලා තියෙන්නේ. ඔන්න දැන් බල්ලත් ගේනවා ඇතා ගාවට. දැක්ක ගමන් මේ දෙන්න නැවත සෙල්ලම් කරමින් ඉන්නවා. දැන් මේ දෙන්නට කෑම බීම දීලා. බුදුරජාණන් වහන්සේ ඕකෙන් කිව්වා ආදරය කරන දෙදෙනෙක් කවදාවත් වෙන් කරන්න යන්න හොඳ නැහැ. ඒක වෙන් කරන එක ලොකු පාපයක්. ඔන්න දැන් මේ අලියයි බල්ලයි වෙන්නුන හින්දා තමයි අර එහෙම උනේ. ওই ජාතක කතාවේ බුදුහාමුදුරුවෝ තමයි අර අමාත්‍යවරයා. රජතුමා තමයි ආනන්ද තෙරුන්. ඇත්ගුව තමයි දේවදත්ත. මම හිතනවා වැඩසටහන දෙන්න මෙතනින් අපි ඇත්තටම කාලයත් එක්ක කාල පරමනාකරණය කියන එකත් එක්ක අපි බොහෝ විට ගැටෙනවා. නමුත් අපිට කතා කරන්න ගොඩාක් දේවල් තියෙද්දි තමයි අපිට වෙන් වෙලා තියෙන විනාඩි 20ක කාලය අපි උපරිම සහ ප්‍රශස්ත විදිහට ප්‍රයෝජනයට ගන්න. අපි දෙන්න මේ විදිහට සොඳුරු කතා බහක යෙදෙනවා නම් මට නම් ඕනෑ තරම් කාලයක් තියෙනවා. දැන් මෙතන අපිට පිටිපස්සෙන් ලොකු බලවේගයක් ඉන්නවා. ඇත්තටම අපි වෙලාවක් ඇතුළේ අපේ වෙලාව විනාඩි 20යි. 20ක කතාවක් වුණා දැන් ටයිම් එක විනාඩි 20ක් පහු වෙලා. ඇත්තටම නැත්තම් එහෙම මට තව ඕනෑ තරම් අපිට සුදුරු කතා බහක යෙදෙන්න පුළුවන්. ඉතින් අපි ආයෙමත් ළඟදිම දවසක ඔබ හමුවට එන්නම්. ඔව් එතකොට අපි අද ගෙනාවේ දැන්ට බස්නාහිර පළාත තුල පාසල් ගණනාවකට සහභාගී වෙමින් අර ඔහුගේ සීයාගේ අඩිපාරේ යන මුණුබුරෙක් තමයි අපි කරගෙන ආවේ. ඉතින් පුංචි ඕගලන්ට වැඩිහිටි ඕගලන්ට සියලු දෙනාටම ගත හැකි දැනගත යුතු දේවල් රාශියක් අපේ විහෙන් පුංචි පුතාගෙන් දැනගන්න පුළුවන් වුණා කියන හැඟීම මං තුල තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. තවත් දවසක අපිට පුළුවන් මේ වගේ සොඳුරු කතා බහකට නැවතත් විහෙන් දින්හස් බාලසූරියව එකතු කරගන්න. එහෙනම් සුබ දවසක් හැමෝටම. ආයිබෝන්.